අපි හැමෝගෙම ජීවිතවලට මොහොතක් එනවා දැන්නම් මට ඇති කියලා හිතෙන, තවත් නම් මට බෑ කියලා හිතෙන. අපේ වටේ ඉන්න හැම කෙනෙක්ම වෙනස් වෙන, බලාපොරොත්තු වුණු හැම එකක්ම කැඩිලා බිඳිලා යන, විශ්වාස කරපු හැම දේම නැති වෙලා යන මොහොතක් එනවා අපේ ජීවිතවලට. අන්න ඒ වෙලාවට අපි කරන්නේ සම්පූර්ණයෙන්ම කඩන් වැටෙන එක හරි, එහෙම නැත්නම් තවත් කෙනෙක්ගේ පිහිටක් ප්‍රාර්ථනා කරන එක හරි. හැබැයි මනෝවිද්‍යාවේදී මේ දෙකටම වඩා වෙනස් විදිහේ කන්සෙප්ට් එකක් අපිට හඳුන්වලා දෙනවා. මේ වගේ අවස්ථාවක අපි කොහොමද අපේ මයින්ඩ් එක සෙටප් කරගන්න කියලා. මේකට කියනවා ලෝන් වුල්ෆ් මෙන්ටලි කියලා. ඉතින් අද අපේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ මෙන්න මේ කියන ලෝන් වුල්ෆ් මෙන්ටලි එක කොහොමද ඔයා වගේ ජීවිතයට ඇප්ලයි කරගන්නේ, සහ ඔයා කඩන් වැටෙන වෙලාවට, ඔයාට හැමදේම නැති වෙන වෙලාවට කොහොමද ලෝන් වුල්ෆ් කෙනෙක් විදියට ඔයා හිතන්නේ සහ තීරණ ගන්න කියලා. වීඩියෝ ඉවර වෙනකම් රැඳිලා ඉන්න. අපි සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න. මොකක්ද මේ ලෝන් වුල්ෆ් මෙන්ටලි කියන්නේ? ලෝන් වුල්ෆ් මෙන්ටලි කියන්නේ තනියම කාමරයක් ඇතුළට වෙලා හිර වෙලා කොටු වෙලා එළියට මුණ දෙන්නේ නැතුව අඬාන ඉන්න සිද්ධියක් නෙවෙයි. ලෝන් වුල්ෆ් මෙන්ටලි කියන්නේ ඊට වඩා එහා ගියපු වාගේ ජීවිතේ නෙක්ස්ට් ලෙවල් එකට වාට යන්න තියෙන ඉන්කියුබේෂන් පීරියඩ් එකක්. මොකක්ද ඒ කියන්නේ? මේක හරියට දලඹුවෙක් සමනලයෙක් වෙන්න කලින් කෝෂයේ ඇතුලේ තමන් විසින්ම හැදෙන කාලය වගේ දෙයක්. ඉතින් මේ ලෝන් වුල්ෆ් මෙන්ටල් කියන තියරි එක කාරණා පහක් මත රඳා පවතිනවා. මෙන්න මේ කාරණා පහ එකින් එක ඔයා හොඳට අහලා බැලුවොත්, මෙන්න මේ ටික වගේ ජීවිතයට ඇප්ලයි කරගත්තොත් ඇත්තටම ඔයා ලෝන් වුල්ෆ් කෙනෙක් විදිහට ජීවිතේ ඉස්සරහට යයි. අපි කාරණා ටික වෙන වෙනම අහලා බලමු. පළවෙනි කාරණේ the power of zero noise. ඒ කියන්නේ නිශ්ශබ්දතාවයේ බලය. මොකක්ද මේ කියන්නේ? අපි අපේ ජීවිතවල ශබ්දත් එක්ක හිර වෙලා ඉන්නේ. ඒ කියන්නේ Facebook එකේ, වටේ පිටේ යහළුවන්ගේ, නෑදා හිත මිත්‍රාදීන්ගේ මේ හැම කෙනෙක්ගේම ශබ්දවලින් අපි වට වෙලා ඉන්නේ. අන්න ඒක නිසා අපිට අපේ ඇතුළාන්තයට ඇහුම්කන් දෙන්න වෙලාවක් නැති වෙනවා. අපේ ඇතුළාන්තය අපිට ඇහෙන්නේ නැතු යනවා. වටේ පිටේ ඉන්න හැම කෙනාම කියන දේ අපේ ඔළුවට දිගින් දිගටම වදයක් වෙනකොට අපිට අපේ ඇතුළාන්තයත් එක්ක ගනුදෙනු කරගන්න වෙලාවක් නැති වෙනවා. අන්න ඒ නිසා මෙන්න මේ කියන වටපිටේ ශබ්දවලින් ඔයා ටිකකට ඈත් වෙන්න ඕනේ. ඈත් වෙලා ඔයාගේ හදවතට ඇහුම්කන් දෙන්න වෙලාවක් වෙන් කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට ඔයාගේ හදවතේ ඇතුළාන්තයට ඇහුම්කන් දෙනකොට ඔයාට තේරෙන්න පටන් ගන්නවා ඇත්තටම ඔයා කවුද සහ ඔයාට මොකද උනේ සහ ඔයා මොකද්ද කරන්න ඕන කියන කාරණේ. කාරණාංක 2. සම්පූර්ණ වගකීම බාර ගැනීම. මේකට මනෝවිද්‍යාවේදී කියනවා locus of control කියලා. ඒ කියන්නේ මොකද්ද? අපි ජීවිතේ වැටුනහම, පෙරදුනහම ගොඩක් වෙලාවට හිතනවා මේක මට උනේ ලෝකයා නිසා. ලෝකයා හරිම නපුරුයි. මෙන්න මේ කියන චෝදනාව අපේ ඇතුළාන්තයෙන් අපි එළියට දානවා. ලෝන් වුල්ෆ් කෙනෙක් කවදාවත් එහෙම හිතන්නේ නැහැ. මගේ ජීවිතේ මට වැරදුනේ, මං වැටුනේ, මං පෙරදුනේ බාහිර කෙනෙක් නිසා වෙන්න පුළුවන්. මගේ වැරදි දුර්වල හේතු නිසා වෙන්න පුළුවන්. කාරණේ මොකක් වුණත් සම්පූර්ණ වගකීම තමන් විසින් තමන්ට පවර ගන්න ඕනේ. තමන් විසින් තමන්ට පවරගෙන වැරද්ද අඳුනගෙන ඊට පස්සේ ඒක නැවත සිද්ධ නොවෙන්න ඉදිරියට යන්න ඕනේ. ලෝන් වුල්ෆ් කෙනෙක් විදියට තමන්ගේ වගකීම තමන් 100% බාර ගන්න. තුන්වෙනි කාරණේ ශක්තිය ඉතිරි කර ගැනීම. මොකද්ද මේ කියන්නේ? ඔයා දැකලා තියෙනවද කවදා හරි සිංහයෙක් දඩයම් කරන්න කලින් ഘോഷා කර කෑ ගහ
තමන්ගේ දඩේම පිටිපස්සේ දුවනවා නෑ. කිසිම දවසක සිංහෙක් එහෙම කරන්නේ නෑ. සිංහයා කරන්නේ නිශ්ශබ්දව ඉඳලා තමන්ගේ ගොදුර වෙතට එකපාරටම කඩාපනිනවා. ඒ කරලා ගොදුර වැහැගන්නවා. මේක තමයි ලෝන් වුල්ෆ් කෙනෙක් විදියට අපි අපේ ජීවිතවල කරන්න ඕනේ. ඔයාගේ අරමුණු, ඔයාගේ ඉලක්ක කිසිම කෙනෙක්ට පැහැදිලි කරන්න යන්න එපා. ගොඩක් මිනිස්සුන්ට වෙන්නේ තමන් කරන්න යන දේ අනිත් අයට පැහැදිලි කරන්න සෑහෙන කාලයක් ගන්නවා. ඒක ඔයාගේ ශක්තිය අමතර වැය කිරීම. ඒක නිසා ඔයාගේ අරමුණු, ඔයාගේ සැලසුම්, ඔයාගේ ඉලක්ක කිසි දෙයක් කාටවත් කියන්න එපා. සාර්ථක වෙනකන් නිශ්ශබ්දව ඔයාගේ ගමන යන්න. ගෝල් එක ගැහුවට පස්සේ අනිත් අයට කියන්න අවශ්‍ය නම් විතරක්. ඒත් නැත්තම් ඔයාගේ ගමන යන්න. හතරවෙනි කාරණය, අනුන්ගේ අගය කිරීම හොයන්න එපා. අපේ ජීවිතවල අපි ගොඩක් වෙලාවට හිතනවා ලෝකයා මොනවා කියයිද? ලෝකයාගෙන් අපි පැසසුම් බලාපොරොත්තු වෙනවා. හැබැයි ලෝන් වුල්ෆ් කෙනෙක් විදිහට ඔයාගේ වැඩේ හරියට කරලා ඔයා ගැන තෘප්තිමත් නම් ලෝකයා අප්පුඩි ගැහුවත් එකයි නැතත් එකයි. කිසිම දවසක අනිත් කෙනෙක්ගේ ලයික් කමෙන්ට් බලාපොරොත්තුවෙන් තමන්ගේ වැඩේ කරන්න එපා. මොකද අපි කොච්චර හොඳට වැඩ කරත්, අපි කොච්චර හොඳට අපේ ඉලක්කය සම්පූර්ණ කරත් ඒක ලෝකයාට නොවැදගත් වෙන්න පුළුවන්. වැදගත් වෙන්නේ ඔයා තෘප්තිමත්ද නැද්ද කියන කාරණය. ලෝකයාගේ පැසසුම් කිසිම මොහොතක කිසිම වෙලාවක බලාපොරොත්තු වෙන්න එපා. අවසාන කාරණය, තනිව ගොඩ නැගීම. ලෝන් වුල්ෆ් කෙනෙක් විදිහට ඔයා මෙන්න මේ කාලේ තනි වෙලා ඉන්නකොට ඔයා අලුත් ඉලක්ක හොයන්න. ඔයාගේ තියෙන දක්ෂතා වර්ධනය කරගන්න. අලුත් දෙයක් අත්දැක බලන්න. අලුත් පොතක් කියවන්න. අලුත් මාර්ග ගැන ඉගෙන ගන්න. මේ කාලේ සම්පූර්ණයෙන්ම වැය කරන්න. ඔයාව රීබිල්ඩ් කරගන්න. කිසිම මොහොතක පරණ දේවල් ගැන හොයන්න යන්න එපා. මේ කාලේවා හැංගිලා ඉන්න. මාස 6ක් අවුරුද්දක් වෙන්න පුළුවන්. හැංගිලා ඉඳලා ඔයාගේ වැඩ පෙන්නලා ගේම් එක ගහලා එළියට එන්න අලුතෙන් නිපදුණු කෙනෙක් විදිහට රීබිල්ඩ් එක කම්ප්ලීට් කරගෙන මිසක් ලෝන් වුල්ෆ් කෙනෙක් විදිහට එළියට එන්න එපා. කාරණය පැහැදිලිව මනසට වටහාගෙන ඔයාගේ මයින්ඩ් එක සෙට් කරගන්න ඕනේ. මම මේ ගෝල් එක ගහලා මිසක් එළියට යන්නේ නැහැ කියන කාරණය. මේක තමයි අපි බිඳ වැටෙන්න යන වෙලාවල් වල, අපිට කාත් කවුරුවත් නැති වෙන වෙලාවල් වල, අපි අසරණ වෙන වෙලාවල් වල අපේ ජීවිතේ ආයෙ ගොඩනගා ගන්න තනිව නැගී සිටින්න අපිට තියෙන එකම ක්‍රමය. මේක තමයි ලෝන් වුල්ෆ් මෙන්ටලි තියරි එක. මේක ඔයාගේ ජීවිතයට අනිවාර්යෙන් වැදගත් වෙයි කියලා මම හිතනවා. වැදගත් වෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න අපිට. මේකත් එක කියන්න තියෙන කාරණය තමයි ලෝන් වුල්ෆ් මෙන්ටලි කියන්නේ ඔයා තනි වෙලා මුළු ජීවිත කාලෙම එක්කවත් කතා බහ නොකර උදේකලාව ගත කරන එක නෙමෙයි. ලෝන් වුල්ෆ් මෙන්ටලිගෙන් කියන්නේ ඔයාව රීබිල්ඩ් කරගන්න, ඔයා කාලයක් වෙන් කරගන්න කියන එක. මේ කාලය ඇතුලේ ඔයා නිහඬව වැඩ කරන්න. ඔයා තනියම ගමන යන්න. බය හිතේ මුලදී. හැබැයි උඩට යනකොට හදබදය අඩුයි. නිහඬව ඔයාගේ ගමන යන්න. මේ කාලේ ශබ්ද නොකරට ඔයාව මෝහත් කරගන්න. ඒක නිසා ලෝන් වුල්ෆ් මෙන්ටලි එක ඔයාගේ ජීවිතේ කොටසක් කරගන්න. ඔයා වැටෙන්න යන, ඔයා පරදින්න යන, ඔයා තනි වෙන්න යන හැම මොහොතකම. ඉතින් අපි ගිහිල්ලා එන්නම්. ඔයාලට සුබම වේවා. අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න. ජය වේවා.